මොකක් කරන්න දෙයක් නැහැ. මොකෝ කියන කඩේ පැත්තට ගිහින් මොනවා හරි කරා. අඩෝ මයි ගා සල්ලි තියනවා තිබ්බට අපේ අම්මා පයිපු කියන දීපු සල්ලි. අවුලක් නැහැ මගේ ගාව සල්ලි තියෙනවා. ඒක යනවා. මම බාර මොනවද බා? යම ඉක්මනට වඩලා ඉන්න බෑ තිබ්බා. කඩේ නැන් දින්නවත් දාන්න. ප්‍රශ්නේ නේ බා. යාද වහී වගේ නේ. යමන් ටක්කා. යම. මම තාලා බලන්න සල්ලි තියෙන්නේ. කතා කරපන් ගියේ. අන්දේ තේ දෙකක් දෙන්න. ඒක නැහැනේ. ඒකනේ බා. ගෙනේ ඉඳපන්. ඔය ගා සල්ලි තියෙනව නේ? ඔන්න එනවා. නෝවා පට්ට මුයිවා. වෙලා හිටියන් මගේ සල්ලි ටිකට තමයි ගලවන්නේ. යන්න ඕන ගානට ෂේප් එකේ මාරු වෙලා. අමුරාත ඒක නේද? අර මගේ බඩට පොඩ්ඩක් අවුලාගේ අම් පොඩ්ඩක් ගිහින් එන්න අර පැත්තට. ඔය සල්ලි බං. ඔය අඩෝ සල්ලි දීලා බලයන්. අඩෝ ඔය එහෙම කඩායතර කරන්න එපා වරේ. අමාරු වෙනවා. දෙන්න ඕනද හොඳ වැඩක් කරන්න. හැමදාම පන්ති පළවෙනිය වෙන්න. කියන්න ඕන මාසයක් පන්ති නිවාඩු. දෙපන් වරෙන් කොහොමද? වරෙන්. මල්ලිත් පස්සේ නුවා. මේ ඒකනේ ඔබට මට කියන්න පණිවිඩයක් තියෙනවා. මාසයක් අර ගණන් පන්තිය නිවාඩුයි හොඳේ. ගණන් පන්තිය? ඔව්. ඒක නිවාඩු කවුරුවත් එන්නේ නැහැ. ඔහෙත් එන්න ඕනේ නැහැ. මාත් එන්නේ නැහැ. එහෙම කොයි? දන්න ඇසල කිව්ව නිවාඩු දෙනවා කියලා. එහෙනම් එන්න ඕනේ නැහැ. හොඳේ මාත් යන්නේ. එහෙනම් මාත් ගෙදර යනවා. බුදුමැස නිවාඩු දී. ඔව් ඒක තමයි. අවුලක් නැහැ අපිටනේ වාසි. මාත් යනවා. එහෙනම් මාත්. පවන් කොහොමද සනුර? මොකද hina වෙන්නේ? අද සනුර පන්තියේ නැහැ කිව්වා සර්. හරි. අයියෝ සර් කරන දේවල් මේ යකාන තාඩින් ඉර වෙලා මැරෙන්න සර්. මේ සනුර හින්දානේ පන්තියෙන් නැතුව සර් ඒකනේ මේ කරේ. මොකෝ බං ඔබ අවුලේ? නෑ මගේ ගණන් වලට ලකුණු අඩුයි. මම පන්තියේ දෙවෙනිය වෙලා. එහෙමද? දැන් ඔබ ගණන් පන්ති යන්නේ කොහොමද? ඒක තමයි මාත් කල්පනා කරන්නේ.
මන්නම් මේ පාර පන්තියේ පළවෙනිය. මොකෝ බං බවුලේ නෑ මගේ ගණන් වලට ලකුණු අඩුයි. මම පන්තියේ දෙවෙනි වෙලාවට. එහෙමද දැන් ඔබ ගණන් පන්ති යන්නේ කොහොමද ඒක තමයි මාත් කල්පනා කරන්නේ. මන්නම් මේ පාර පන්තියේ පළවෙනිය. ඕයි බං කරන්නවත් මුකුත් නැහැනේ බං පට්ට කම්මැලි ඕබන් කොලකටත් දෙන්න වෙලා තියෙන්නේ. ඕයි අරුගේ මත්තෙන් කඩනවා හොඳ පුරුද්ද ගෙඩියක් බං වීලා තියෙන්නේ. ඉන්න වෙලාවක් නැහැ බං. අඩ අහුණක් ඉවර මම මරුණොත් හරි කරගන්න. කොහොමද උනේ? අර කොහොමද මේ? අඩෝ මේ කොහොමදයි නේ? පාගින් නැල්ලේ ඉන්නේ ඔයි දෙපා. දෙපා මොකද මේ විවර? අඩෝ අද හරිම කම්මැලි. මොකක්ද අර ඔහෙට උනායි කිව්වේ? අඩුගේ කකුලත් තුවාලලා බා. අඩෝ මං අරුක්ක පවන්න එක ගියා බං පොලක් කඩන්න. ගෙදරකට මං ගහේ ඉද්දි අරු ගියා බං මාව දාලා සද්ද නැතුව. මං ගහේ ඉඳන් උඩට යනකොට මේ අයිතිකාරයයි මාව බිමට බස්සලා බඳලා ගැහුවා මේ. අඩුව මටත් ඔය වැඩක් කරාවා. මාව කඩේට එක්කන් ගිහලා මේ ඌ තේ කාරේන උත් ඒක බීලා ගියා. අඩෝ මට අම්මගෙන් බැනුම් අහන්නත් උනා. මට පරිප්පු ගෙනියන්න දීපු සල්ලි වලින් තමයි ඌට උගේ ඌ ගත්ත තේකට සල්ලි දුන්නේ. මං ගුටික් කෑවා බා. පොඩ්ඩක් හිටපන්. එතකොට මටත් ඌ ඒ වැඩේ කරා. හරිනේ. මං ගමර කරේ. මං ගණන් පන්ති යන්නේ කරෙව්වනේ. මාසයක්. ඒකට මං අන්තිම වුණේ පන්තියේ. ඌ පළවෙනි වුණා කොහොමද? අඩෝ අපි ඕකට වැඩක් දෙන්න ඕන හොඳේ. ඔව් අනිවාර්යෙන්. ඒක නම් වෙන්නේ. බලපන් අපි තේරෙන්නම ඕක කරලානේ. ඔක මහා කට්ටයක්. වලපම් මගේ කකුල හොඳටම තුවාලේ. මොකද්ද කරන්නේ? ඔකට ගහන යල්ලගෙන. ගහමු. ඉතින් එක සැරේටම අපි වෙන්නත් බෑ. අපි මෙහෙම කරමු. අපි අර පාරේ යනකොට උල්ලෑර පාරේ තියෙන කැලෑ පාර. ඈ ඒ පාරේ ලණුවක් බැඳලා ඌ ඉර කරමු බයිසිකල්. ඌ යන එරා නාත්තක. නාත්තේන අපි ඌගේ ඇස් දෙක බැඳලා ඌට ගහමු. ගහලා hina වෙලා යමන් ඕක එතන දාලා. ඌත් අපිට ඒ වගේ වැඩ කරන්නේ. ඒක යමන් යමන්. දැන් ඕක යන වෙලාවක හොයා ගන්න ඕන හොඳේ. ඉතින් වැඩක් කරා. මට ඉතින් හෙට ඕකට පන්ති හොඳේ උදේ පන්ති. දෙය යනකොට වැඩි කරුණා. අද හවසම කරමු. දවස ඕක ඉස්කෝලේ යන්න ගෙදර යනවා. අපිට ඉස්කෝලේ යන ගමනත් ඇරෙව්වනේ ඌ. ඉස්කෝලේ යන්න ගෙදර යනකොට වැඩි වෙනවා. ඒ පවුනේ ඉස්කෝලේ යනකොට. නෑ. ඌ අපිත් එක්ක ආයි කට වැඩක් කරන්නේ පිස්සු වෙයි. අද කොහෙද ඉස්කෝලේ? අම්මට. අද වෙනතුරාද? ඌ අද පන්ති බා. කාගේ? ඌට පන්ති. එන යන්. කතා කරගෙන එනකොට වැඩේ දෙමු. යම. තාඩියා උඩින් ගැට ගැහුවනම් හරියනේ. නෑ උලන් නෙව නැත්තම් ඔක ලණුව දැක්කන් පස්සේ හිතාවේ රුගුලකට එවුවා මේ කිය. මේ ගන්න. මේකෙන් ඇස් දෙක හඳක් ගාලා. අපි මෙතෙන්ටලා අඩිමු. ඉතින් දැක්කොත් තමයි යා හැංගිමු. දැන් එන වෙලාවත් හරිනේ. මේ වතුර පාස්තරා යම. කො අපේ කොටා. මං ඉන්න. මේක නෑ කසර යම. ඊයා වැටිච්ච ගමන් ඔකට ගහනවයි. ඇස් දෙක මැදලා ගහමුනේ. ගහන්න ඕන. ටක් ගාලා ඇස් දෙක බැන්දා. කො නනෝ.
අයියෝ කවුද මේ ගහන්නේ? කළේම නැත්තම් මොකක් හරි අපි ගහලා ඒක අහුවෙන. යම. පව් කියලාත් හිතනවා හැබැයි. කව් මූට තව ගහනවා. යන්න. යන්න. කවුරු හරි බයිසිකලේ අරන් යන්න. මූට යන්නේ කන්නේ නැති වෙනවද?